සඳුනි නිකම් පිස්සු ඇදිලා වගේ හයියෙන් යතුරු කරකවනවා විතරයි මම දැක්කේ. ඒත් ඒ කාර් එක ස්ටාර්ට් උනේම නැහැ. ඒ දේ මොකක් වුණත් ඒක දැන් අපේ පැත්තට එන්න පටන් අරගෙන. එයා හරි අමුතුයි. අපිට පේන්නේ එයා මොන හරි බර දෙයක් උස්සගෙන එනවා වගේ. හරියට දම්වැලකින් ගැට ගහලා තියනවා වගේ. එයාගේ කට තව තවත් ඇරෙනවා මම දැක්කා. එයාගේ කටින් අහන් ඉන්න අමාරු සද්දයක් අපිට ඇහුණේ. අපි එක එක්කෙනා අල්ලගෙන දෙවියෝ සිහි කරන්න ගත්තා. සඳුනි නවත්තන්නේ නැතුවම කාර් එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තා. කොහොම හරි අපිට පුළුවන් වුණා අපේ කාර් එක ස්ටාර්ට් කරගන්න. දෙවියන්ට ස්තුති වෙන්න වාහනේ ස්ටාර්ට් වුණා. සඳුනි වාහනේ හරවලා ගත්ත විදිය මම හිතන්නේ යාටවත් මතක නැතුව ඇති. ඒ ගෑනු කෙනාගේ රූපය මීදුමට දිය වෙලා යනවා වගේ මම දැක්කා. හේ මොකක්ද? නෙතු සීට් එක අල්ලගෙන කෑ ගැහුවා. මම දන්නේ නැහැ. ඒක මොකක් වුණත් ඒකෙන් අපිට වැඩක් නැහැ.